1976 වර්ෂයේදී කේ.එල්. කරුණාශාන්ත මැතිතුමා ගාල්ල කතලුව මධ්‍ය මහා විද්‍යාලයට 6 වසර සඳහා ඇතුළත් විය. ඉන්පසුව එතුමා ශිෂ්‍ය නායක ලෙස වසර 3කුත්, නිවාස නායක ලෙස වසර 3කුත්, ක්‍රීඩා නායක ලෙස වසර 2කුත් කටයුතු කර ඇත. 1985 වර්ෂයේදී උසස් පෙළ විභාගයේ වාණිජාංශයෙන් සමත්ව රුහුණු විශ්වවිද්‍යාලයට ඇතුළත් විය. ඉන්පසුව එතුමා වාණිජවේදී විශේෂ උපාධිය 1992 වසරේදී ලබාගත් අතර එම අවසන් වසර තුලම ග්‍රාම නිලධාරියෙකු ලෙස රාජ්‍ය සේවයට එකතු විය. 1997 වසරේදී සමාජ සේවා නිලධාරියෙකු ලෙස පුත්තලම දිස්ත්‍රික් කරුවල ගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ සේවය කළේය. 1998 වසරේදී බදු නිලධාරියෙකු ලෙස දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට එකතු වී 2007 වසරේදී එහි සහකාර කොමසාරිස් ලෙසත් 2012 වසරේදී නියෝජ්‍ය කොමසාරිස් ලෙසත් 2016 වසරේදී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය කොමසාරිස් ලෙසත් 2019 වසරේදී කොමසාරිස් වරයෙකු ලෙස උසස් වීම් ලද එතුමා කිසිවිටක දේශපාලන ලිපි මගින් හෝ පෞද්ගලික අධ්‍යාපනයක් ලබා නොගත්තේය. දැනට එතුමා ගාල්ල දිස්ත්‍රික් දේශීය ආදායම් කොමසාරිස් ලෙසින් කටයුතු කරමින් සිටී.